මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ drill music ගැන. drill music කොහොමද හැදුනේ? drill music වලට සම්බන්ධ rappers ලා කවුද? ඔව්. මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න අපි drill ගැන මුලින් ඉඳන් හොයලා බලමු. drill කියන වචනේ තේරුම ෂණිකව වෙඩි තියනවා වගේ විස්තරයක්. ඒ කියන්නේ shoot කරනවා. ඒ shoot කරන අවස්ථාව එක වචනයකින් නිර්වචනය කරනවා වගේ වචනයක් තමයි drill කියන වචනේ තේරුම වෙන්නේ. ඉතින් මේ වචනේ එළියට ආවේ 2010 දී It's the Drill කියන song එකෙන්. මේ song එක හදන්නේ Woodland වල ඉන්න Pac-Man තමයි මේ song එක හදන්නේ. එතනින් තමයි මෙයා මේ වචනය එළියට අරන් එන්නේ. ඉතින් අවාසනාවකට 2010 දිම Pac-Man ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් කෙසේ නමුත් ඒ නම එළියට එන්නේ මේ Pac-Man පාවිච්චි කරපු මේ song එකෙන් තමයි. ඉතින් ඒක ඉන්ස්පයර් වෙලා එයාව ඉන්ස්පයර් කරගෙන ඒ genre එක ඒ කල්චර් එක ඉදිරියට අරන් එන්නේ Chief Keef කියන rapper. ඔගොල්ලෝ දන්නවා ඇති Chief Keef. ඉතින් එයාගේ I don't like කියන song එකෙන් තමයි මේ drill කියන concept එක එළියට එන්නේ. ඉතින් එයාගේ I don't like කියන song එක Billboard top chart එකේ හොඳම සින්දුව පළවෙනි ස්ථානයකට පත් වෙනවා. එතනින් තමයි drill කියන concept එක, drill කියන culture එක, accent, ad-libs, ඒ දේවල් එළියට එන්නේ. ඉතින් ඒක culture එකක් විදිහට, genre එකක් විදිහට අරන් ආපු පළවෙනි rapper විදිහට අපිට නම් කරන්න පුළුවන් Chief Keef. ඊට පස්සේ තමයි G Herbo, Lil Durk ඒ වගේ rappers ලා කීපයක් ඒ genre එක ඉදිරියට අරන් එනවා. මෙතනදී මම ඔයගොල්ලන්ට අඳුරු කාලයක් කියලා සඳහන් කරේ හුඟක් මිනීමැරුම්, ඒ වගේම robberies, ඒ වගේ හුඟක් පොලිසියත් එක්ක ගැටුම්කාරී ස්වභාවයක් එක තමයි මෙන්න මේ කල්චර් එකයි මේ ඔක්කොම බිල්ඩ් අප් වෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට නිව්යෝර්ක් වල ඒ වගේ චිකාගෝ පැත්තේ ඒ ඔක්කොගෙම මේ drill කල්චර් එක නිසා මේ සින්දු හුඟක් වෙලාවට බෑන් කරා. මොකද සතියට මිනීමැරුම් 100ක් 150ක් වගේ දක්වාම මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙනවා. ඉතින් එන්නේ ඒවත් එක්ක තමයි මේ අඳුරු කාලය කියලා මම ඔයගොල්ලෝ සඳහන් කරේ. ඒ වගේම මේ කල්චර් එක ඩෙවලොප් වෙන්න හුඟක් උදව් වෙලා තියෙන්නේ ඕල්ඩ් ස්කූල් සංගීතය, ඕල්ඩ් ස්කූල්, නිව් ස්කූල්, ඒ වගේම ට්‍රැප්, ඒ වගේම ඕල්ඩ් ස්කූල් සංගීතයත් එක්ක තමයි මික්ස් වෙලා එන්නේ. ඉතින් ඒකේ ආభాෂය, ඒ රැප් කල්චර් එකත් එක්ක එකතු වීමක් තමයි මේ drill කල්චර් එක කියලා කියන්නේ. ඉතින් drill music style එක ඒගොල්ලෝගේ ඇඳුන විදිහ, ඒගොල්ලෝ කතා කරන විදිහ, එතකොට එතනින් ගියාම මේගොල්ලෝ හැසිරෙන විදිහ හුඟක් වෙනස්. ඉතින් ඕක ඉදිරියට ඇවිල්ලා සමහරක් කල්ලි වල ඉඳන් මේගොල්ලෝගේ මේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක එකතු වීමක් විදිහට තමයි මේක ඉදිරියට ආවේ. ඉතින් හුඟක් කල්ලි සහ තනියම ඉන්න රැපර්ස්ලා ඒගොල්ලෝගේ perform කරන, ඒ වගේ මේගොල්ලෝගේ skills මෙන්න මේ මියුසික් ස්ටයිල් එක මික්ස් කරගත්තා. ඒ කියන්නේ හුඟක්ම මේකේ ඉලෙක්ට්‍රොනික මියුසික්, ඒ වගේම හුඟක් එනර්ජිටික් මූව්ස් එන අමුතු ඩාන්ස් ස්ටයිල් එකක් එක තමයි මේ drill culture එක එළියට ආවේ. ඉතින් ඒකෙදී මේ ඔයගොල්ලන්ට පෙනෙයි මෙන්න මේ වීඩියෝස් වල මේගොල්ලෝ මේ හැසිරෙන හැටි සාමාන්‍යයෙන් අපි හිප් හොප් වල ගන්නකොට වෙනස් නෝ පැත්තක් විතර තමයි ඔයගොල්ලන්ට මේක පේන්නේ. ඉතින් ඒ එනර්ජි එක, මේ dance styles, ඒ වගේම මේ ad-libs, මේ moves, එතකොට ඒගොල්ලෝගේ accents හුඟක් වෙනස්. ඉතින් ඒ විදිහට තමයි drill culture එක චිකාගෝ පැත්තේ දකුණු පැත්තෙන් බිහි වෙන්නේ. ඉතින් මේ දේවලුත් එකතු වෙනකොට මේ කල්චර් එක ඉදිරියට එනවත් එක්කම මේ පොලිසියේ ප්‍රශ්න සමග මේගොල්ලෝ හුඟක් එකට ගැටෙනවා වැඩි. මොකද මේගොල්ලොන්ගේ මේ ලයිෆ් ස්ටයිල් එකයි, මේ drill culture එකයි, ඒ වගේ මේගොල්ලෝ ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඒ පසුබිමත් එක්ක පොලිසියත් එක්කත් සහ කල්ලි අතර තියෙන ප්‍රශ්නත් එක්ක ගැටෙනකොට මේගොල්ලෝ රියැක්ට් කරන විදිය හුඟක් වෙනස්. ඉතින් මේගොල්ලෝ හැම වෙලේම වෙපන්ස් තියාගෙන ඉන්නේ. ඒ වෙලාවට මේගොල්ලෝ ෂූට් කරනවා, සමහර කට්ටිය මිනිමැරුම් ඇති වෙනවා. ඒ නිසා මේ තවල් මේ drill culture එක දිහා බලන්නේ හුඟක් ලොකු පිළිකුලක් විදියට. ඉතින් අනවශ්‍ය කල්චර් එකක් විදියට තමයි මේවා කරගන්නේ. ඉතින් ඒගොල්ලෝ කොහොම හරි එකේ talented rappers ඉදිරියට ඇවිල්ලා Lil Durk, ඒ වගේම Central C, ඒ වගේ Pop Smoke, තව හුඟක් ඉන්නවා G Herbo, එන්නේ ඒ වගේ හුඟක් ආටිස්ට්ලා ඉදිරියට අරන් ඇවිල්ලා මේ කල්චර් එක ඩෙවලොප් කරපු හින්දා මිනිස්සු මේක වළඳ ගන්නවා. මෙන්න මේකයි කල්චර් එක කියලා කියන්නේ, මෙන්න මේකයි මේගොල්ලෝ මේ කියන්න උත්සාහ කරන්නේ.
ඉතින් අපි මේ කල්චර් එකට රෙස්පෙක්ට් කරනවා. ඉතින් මේ ඕගොල්ලෝගේ songs හුඟක් famous හුඟක් unique. ඉතින් එහෙමයි කියලා තමයි fan base එක මේ drill වලට හැදෙන්නේ. මං කලින් සඳහන් කරා වගේ UK වලයි නිව්යෝක් වලයි හුඟක් ළඟින් යන කනෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ drill culture එකේදී හුඟක් NYC නිව්යෝක් සිටි වල ඉන්න rappers ලගේ හුඟක් songs වල melodies ඒ වගේම ඒ music production එක කරලා තියෙන්නේ UK melody හදන අය. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ Pop Smoke ගැන. Pop Smoke ගේ Welcome to the Party එකේ audio එක. ඒකේ melodies කරලා තියෙන්නේ ATO Melo කියන කෙනා. ඉතින් එයා ඇවිල්ලා UK drill music හදන producer කෙනෙක්. ඉතින් එයා තමයි මේ song එකට මේ සංගීතමය වශයෙන් දායකලා දෙන්නේ. ඉතින් ඒ වගේ UK වල UK ඒ කාලෙදී මේ drill එන්න කලින් grime කියලා genre එකක් තමයි තිබ්බේ. grime කියලා music concept එකක් තමයි තිබ්බේ. ඉතින් ඒ style එකක් තිබ්බේ මිනිස්සු හොය හිටිය අලුත් style එකක්, අලුත් culture එකක්, අලුත් background එකක් එක්ක අලුතෙන් grow up වෙලා ඒගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගන්න හැම වෙලේම හොය හිටියේ. ඉතින් ඒ අතර තමයි ඔය drill culture එක එහෙන් එකපාර එන්නේ. ඉතින් එහෙ කට්ටිය මෙහෙ එකතු වුණ හින්දා එහෙ හුඟක් beats හදන හින්දා ඒ culture එක ඒගොල්ලෝ එහෙමම ඒගොල්ලොන්ගේ gangs වලට සහ ඒගොල්ලොන්ගේ background එකේ lifestyle එකත් එක්ක එකට mix කරගත්තා. එතනින් තමයි UK ව එතකොට මේ බ්‍රිතාන්‍යය එන්නේ ඒ දේවලුත් එක්ක ඉදිරියට එන්නේ. ඉතින් ඔතනදී ජමයිකා, ගානා එන්නේ ඒ වගේ rappers ලා බී වෙනවා. ඒ වගේ රටවල් වලනේ. ඉතින් රටවල් කිහිපයකින් දැනටත් rappers ලා ඉන්නවා. ඉතින් හොඳටම ඕගොල්ලෝ knowledge එක ගන්නවා නම් හොඳම UK rappers ලා 5 දෙනා විදිහට මම සඳහන් කරන්නේ Central C, ඒ වගේම Storm C, CB, ඒ වගේම Dev, ඒ වගේම Digadi. මෙන්න මේ කට්ටිය තමයි UK artists ලාගෙන් හොඳම UK drill rappers ලා විදිහට මම සඳහන් කරන්නේ. ඒ වගේම නිව්යෝක් සිටි වල හොඳම rappers ලා 5 දෙනා විදිහට මම නිව්යෝක් වලදී කියලා කිව්වේ. නිව්යෝක් වලත් පැති කීපයක් තියෙනවා. නමුත් මම මෙතනදී සඳහන් කරන්නේ බ්‍රොන්ක්ස් කියන සිටි එකේ හොඳම drill rappers ලා පිළිබඳවයි. ඉතින් පළවෙනි ස්ථානය Kai Flock, ඒ වගේම D-Thang, ඒ වගේම Sha Ek, ඒ වගේම Sugar Hill Kim. මෙන්න මේ කට්ටිය තමයි මේ හොඳම rappers ලා විදියට සඳහන් කරන්නේ. ඉතින් ඕගොල්ලෝගේ ideas තියෙනවා නම් ඕගොල්ලෝගේ rappers ලා ඉන්නවා නම් පල්ලෙහෙන් comment කරන් යන්න. මම මෙතනදී සඳහන් කරපු නැති හුඟක් තව rappers ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝගේ careers ගැන මෙතන අපි කතා කරන්න යන්නේ නැහැ. මොකද මට මේක කතා කරන්න ඕනේ culture ගැන විතරයි. ඉතින් ඕගොල්ලන්ට මෙතනදී culture එක පිළිබඳ idea එකක් දෙන්න ඕන නිසායි මෙන්න මේ වීඩියෝ එක මම අරන් ආවේ. ඉතින් මේ culture එක හුඟක් famous ඒ වගේම දරුණු පැත්තට ගිහිල්ලා දෙනවා. හුඟක් rappers ලා arrest කරලා. ඒ වගේ jail එකේ ඉඳලා release වෙලා ඒගොල්ලන්ට අප හම්බෙලා. ඉතින් මේ වගේ දේවලුත් තියෙනවා. ඉතින් හැම දෙයකම නරක පැත්ත හොඳ පැත්ත දෙකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝගේ ස්ට්‍රීට් ලයිෆ් එකත් එක්ක අපේ රටේ තියෙනවා වගේ බෑග්ග්‍රවුන්ඩ්ස් නෙමෙයි තියෙන්නේ සමහරක් රටවල. ඉතින් ඒගොල්ලෝගේ ඒ ජීවන රටාවත් එක්ක එකතු වෙච්ච විදිහ තමයි ඒගොල්ලෝ grow up වෙලා ඒ ස්ටයිල්ස් කල්චර් එක ඒගොල්ලෝ ඉදිරියට අරන් එන්නේ. ඉතින් ඒක කෙසේ වුණත් මේකත් හිප් හොප් වල එක පාර්ට් එකක්, එක කොටසක්. ඉතින් drill music කියලා කියන්නේ මොකක් එනර්ජිටික් ඒක වගේම අමුතු vibe එකක් තියෙන. ඒ වගේම ඒ ඉලෙක්ට්‍රොනික මියුසික් එක්ක මික්ස් වෙච්ච අමුතු groove එකක් තියෙන, vibe එකක් තියෙන මියුසික් ස්ටයිල් එකක් විතර තමයි මම දකින්නේ. ඒ වගේම මේකේ dance styles හුඟක් unique. ඉතින් ඒවත් එක්ක බලනකොට මේ culture එක හිප් හොප් වල අවශ්‍යම කොටසක් විතර තමයි මම නම් දකින්නේ. ඉතින් ඕගොල්ලෝගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. ඕගොල්ලෝගේ ට්විල් ගැන මොනවද අදහස්, හොඳම rappers ලා කවුද? ඉතින් මේ හා සම්බන්ධ ඔයා මොනවද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. තවමත් SL Hip Hop Dictionary YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලෝගේ සමු ගන්න. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්.